ඇත්තටම මේ ආසියානු අලියා ජීවත් වෙන කලාප රටවල් හරිම අඩුයි. ඉතින් මාත් කැමති ඒකට සම්බන්ධ වෙන්න. ඔබත් අනිවාර්යයෙන්ම දායක වෙන්න. එහෙනම් මතකනේ අගෝස්තුවේදී අලිමංකඩදී හම්බ වෙමු. අලි මිනිස් ගැටුම් පිළිබඳව අපිට නිරන්තරයෙන්ම අහන්න ලැබෙනවා බොහෝ ඛේද වාචකයන්. ඉතින් සමහර වෙලාවට මිනිස්සුද වටින්නේ අලිද වටින්නේ කියලාත් ප්‍රශ්නයක් සමාජයට පැන නගිනවා. ඇත්තටම සබාදහම තියෙන්නේ අපි දෙගොල්ලන්ටම විශේෂයෙන්ම සත්තුන්ටත් අපිටත් හරියට හරි විදිහට පාවිච්චි කරන්න මිසක් අපිට වැඩි අයිතියක්වත් සත්තුන්ට වැඩි අයිතියක්වත් කියලා එකක් නැහැ. අපි හරිම සමානුපාතිකව මේ මහ පොළොවේ ජීවත් වෙන සත්ත්ව කොට්ටාශයක් නේ අපිත් මිනිස්සු වුණාට. එතකොට අලි මිනිස් ගැටුම් ඒ වගේම හීල අලි සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පෙරහරවල් වලට අලි රැගෙන යාමේදී ඇති වෙන ගැටලු ඒ වගේම අලි සංරක්ෂණය කර ගැනීමේදී මතුවෙන ගැටලු බොහෝමයක් ලංකාව තුළ පවතිනවා. ඇත්තටම මේ ආසියානු අලියා ජීවත් වෙන කලාප රටවල් හරිම අඩුයි. ඉතින් ඒ නිසා බොහෝ දුරට සංචාරකයොත් ලංකාවට වැඩිපුර එනවා අපේ ලංකාවේ ඉන්න අලි බලන්න. හොඳ සත්ක්‍රියාවක් කරනවා පේරාදෙණිය සත්ත්ව විද්‍යා ඒකකය සහ පශු වෛද්‍ය කණ්ඩායම එකතුව. ඒ වගේම The Elephant Promise Foundation එකත් ඒකාත්මික වෙලා මේ කට්ටිය ලස්සන වැඩක් කරනවා අගෝස්තුවේදී. අගෝස්තුවේදී පේරාදෙණිය අලිමංකඩදී හමුවෙමු කියන එකට තමයි මමත් මේ එකතු වුණේ. ඉතින් මාත් කැමති ඒකට සම්බන්ධ වෙන්න. ඔබත් අනිවාර්යයෙන්ම දායක වෙන්න. එහෙනම් මතකනේ අගෝස්තුවේදී පේරාදෙණියේදී අලිමංකඩදී හම්බ වෙමු.